හායි මගේ යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඔයාලගේ ලකී බෝයි ආයෙත් ආවා. යාළුවනේ ඇත්තටම මට සමා වෙන්න ඕන. මගේ පාරණ channel එක රිමූව් වුණා. ඒකින් තමයි මම මේ අලුත් channel එකකින් ආයිමත් ඔයාලා වෙනුවෙන් වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඉතින් ඇත්තටම very sorry. ඉතින් යාළුවනේ ඔයාලා හොඳින් ඇති කියලා මං අනිවාර්යයෙන්ම හිතනවා. ඒ වගේ තමයි මගේ අලුත් channel එකත් එක්කත් යාළුවන්ට එකතු වෙන්න කියලා අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා. ඉතින් මම අද වීඩියෝ එක කරන්න යන්නේ ලබන මාසේ බර්ත්ඩේ එක තියෙන අයට කොහොමද කියන එක. ඒ කියන්නේ අනිත් අයටත් වීඩියෝ එකක් දානවා. ඒක මම දාන්නේ තව පස්සේ. මේක ලබන මාසේ බර්ත්ඩේ එක තියෙන අයට විශේෂයි. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ලබන මාසේ බර්ත්ඩේ එක තියෙන අයව හොයාගෙන යනවා. ඔයාටත් හම්බෙන්න පුළුවන්. ඔයත් ගොඩක් වාසනාවන්තයි. ඉතින් මේ ඔයා වෙනුවෙන්මයි ලබන මාසේ බර්ත්ඩේ එක තියෙන අය දිහා විශ්වය ගොඩක් බලාපොරොත්තුවක් සඵල කරන්න බලන් ඉන්නවා කියලා මයිකල් සෙන් දෙවියෝ විසින් කියනවා. මයිකල් සෙන් දෙවියෝ කියන්නේ ග්‍රීක දෙවි කෙනෙක්. එයා පණිවිඩයක් දෙනවා ඔයාලගේ ඒ කියන්නේ කලින් බර්ත්ඩේ වලට වඩා මේ බර්ත්ඩේ එක ඔයාලා සර්ප්‍රයිස් වෙයි කියලා. ඒ කියන්නේ විශ්වය විසින් ලොකු තෑග්ගක් ඔයාට නිර්මාණයක් කරලා තියෙනවා කියලා තමයි මයිකල් සෙන් දෙවියෝ කියන්නේ. අනිවාර්යෙන් ඔයාගේ බර්ත්ඩේ එකට මීට කලින් ගිෆ්ට් හම්බෙලා නැත්නම් අනිවාර්යෙන්ම ලබන මාසික බර්ත්ඩේ තියෙන අයට ගිෆ්ට් හම්බෙනවා. ඒ වගේම තමයි විශ්වයෙන්ුත් ඔයාට ලොකු අවස්ථාවක් දෙන්න බලන් ඉන්නවා. ඔයා ඒක ගන්න. ඒ වගේම තමයි ඔයාලට හොඳ දේවල් වැඩියෙන් සිද්ධ වෙන්න පුළුවන් මාසයක් කිව්වොත් මම නිවැරදි. ඔව් ඔයාලගේ ලබන මාසේ බර්ත්ඩේ තියෙන අයට ගොඩක් හොඳ දේවල් ඒ මාසය ඇතුළත සිද්ධ වෙනවා. සමහරක් විට අනාගතය ගැන ලොකු තීරණයක් ගන්න වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා කාලයක් තිස්සේ කායින් හරි ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් හිටියද බොහෝ දුරට ඒක හම්බෙන්න තියෙන ඉඩකඩ වැඩියි ඔයාලට. තව බ්ලෙසින් එකක් තමයි ඇත්තටම මගේ යාළුවනේ ඔයාලා මාරම වාසනාවන්තයි. ඒ වගේම තමයි ඔයාගේ බර්ත්ඩේ එක ලබන මාසේ නම් ඔන්න දැනටමත් පිරිසක් ඔයා වෙනුවෙන් ඔයාව සර්ප්‍රයිස් කරන්න බලාගෙන ඉන්නවා කියලා විශ්වය ඔයාට දැනුවත් කරනවා. සමහරක් විට මේ ඔයා හිතන කට්ටිය වෙන්නත් පුළුවන්, හිතන්නේ නැති කට්ටිය වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔයාට සර්ප්‍රයිස් දෙන්න ගොඩාක් අය බලාගෙන ඉන්නවා. ඔයාට ලබන මාසේ ටිකක් අමුතු දේවල් සිද්ධ වෙනවා වගේ දැනේවි. ඒකට කිසිසේත්ම බය වෙන්න එපා. ඒ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔයාගෙම හොඳට. ඒ වගේම ඔයාට ජීවිතේ ඉස්සරහට යන්න තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. කිසිම නරක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. සිද්ධ වෙන්නේ ගොඩාක් හොඳ දේවල් විතරමයි. ඒ වගේම තමයි මගේ යාළුවනේ ඔයා ලබන මාසේ දැන් ඉන්නට වඩා ගොඩක් ලස්සනට වෙන මිනිස්සුන්ට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ ආකර්ෂණය බව වැඩි ඔයාගේ ලබන මාසේ. මේක ගැහැණු කෙනෙක්ට වුණත් පිරිමි කෙනෙක්ට වුණත් දෙගොල්ලටම අදාළ දෙයක්. ඒක ඔයාලට තේරෙන්න පටන් ගනීවි ලබන මාසේ වෙනකොට. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක ගෙනාවේ ලබන මාසේ බර්ත්ඩේ එක තියෙන අයට විතරයි. ඒ වගේම අනිත් අයටයි ඔයාලටයි ලබන මාසේ කොහොමද කියලා මම වීඩියෝ එකක් ඉස්සරහට අරන් එනවා. ඉතින් මගේ යාළුවනේ ඔයාලා මං එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මං ඔයාලගේ ලකී බෝයි. ජය වේවා.